සුබ දවසක්. තව සතියයි සුද්ධ වූ සතිය ආරම්භ කරන්නට තියෙන්නේ. මේ අප්‍රේල් මහේ පළමුවෙනි ඉරුදින 6 වෙනිදා චතාරිකයේ 5 වෙනි ඉරුදින. දැන් අද සුවිශේෂයයි ගිය සතියේ සුවිශේෂය අපි සංසන්දනාත්මකව විශ්ලේෂණය කරලා බලද්දී ඒකේ තියෙන පුංචි සබැඳියාවක්. දැන් ගිය සතියමක් ඇවිුනේ ස්වාමින් වහන්සේ කියන දෙසුම් අහන්නට පෞකාරයෝ අය කැමියෝ උන්වහන්සේ ළඟට එකතු වුණා. තව පසකින් පරිසිවරු සමාජයට රදලයෝ ස්වාමින් වහන්සේව වචනයකින් අල්ලගෙන විනාශ කරන්නට කුමන්ත්‍රණ යෙදෙව්වා. දැන් අද දවසේදීත් අපි දන්නවා ජේසුස් වහන්සේ කොහොමද පෞකාරයා නැත්නම් පෞකාරිය ළඟට ලං වෙලා ඇයට විමුක්තිය දෙන්නේ. ගිය සතියේදී අපි දැක්කා නැති වෙච්ච පුතාට දේවතාත්තගේ ආදරය අසීමිතව ගලාවිත් ඔහුගේ ජීවිතය සුන්දර කරපු ආකාරය. අද දකිනවා අපි මේ පෞකාර ස්ත්‍රියට නැත්නම් පෞකාර දුවට ඒ දේවතාත්තගේ ආදරය දෝරේ ගලන ආකාරය. මේක ජුවාම්තුමා විතරක් තම 8 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. සමහර පැරණි පුස්කොළවල මේ වගන්ත මේ පරිච්ඡේදය අයින් කරලා තියෙනවා. බ්ලැන්ක් එකක් විතරක් තියලා තියෙනවා. ලියන්නේ නැතිව. ඒකට එක හේතුවක් හැටියට මේ පඬිවරු අදහස් දක්වන්නේ මේ වගේ පෞකාර ලඳකට දෙවියෝ සමාව දුන්නා නම් ඒක එක්සෙප්ෂනල් එකක් හැටියට අරගෙන අපිට ඕන තරම් පව කරන්න පුළුවන්. ජේසුස් සමාව දෙයි කියන එක ගැන හිතලා මේ පරිච්ඡේදය අයින් කරලා තිබුණයි කියනවා. හැබැයි හරියටම අපි විශ්ලේෂණය කරද්දී දෙවියෝ ස්වර්ගය අතහැරලා මේ පාපිෂ්ඨ පොළවට ඔබව මාව ගලවන්නට අපි අතරට වැඩම කළා. ඒ නිසා පෞකාර ඔබ මම තමයි දේව ආදරයේ අයිතිකාරයෝ. දැන් බලන්න අද සුවිශේෂයේ ආරම්භ වන විදිය උන්වහන්සේ යනවා ඔලිව් කන්දට වැඩම කළා. යන්නේ ඇයි? කඳු මත දෙවිඳුන් සමග ගනුදෙනුවක යෙදෙන්න. අපි පළවෙනි දෙවෙනි සතිවල භාවනා කළා පරීක්ෂාවේ කන්ද, අන්‍යාරූප විලාස වීමේ කන්ද, දැන් ඔලිව් කන්ද. ස්වාමීන් වහන්සේ කෙමෙන් තමාගේ ජීවිත පූජාවේ කෝටා ප්‍රාප්තිය ගොල්ගොතා කඳු ශිඛරයට යන්නට ඉස්සෙල්ලා බලන්න කොච්චරනම් කඳු තරණය කළාද. කඳු තරණය කර පාපිෂ්ඨයව නැවත දේව ආදරයෙන් පුරවපු නියාව. ඒ කන්ද මතට වැඩම කර උන්වහන්සේ දේව තාත්තා එක්ක මුළු රාත්‍රියම පහන් කළා. දැන් මේ අලුයම තමයි මේ සංසිද්ධිය සිදු වෙන්නේ. මාලිගාවට එනවා. එතකොට බලන්න මුළු සෙනගම ජේසු ළඟට එනවා. අර පළවෙනි ගිය සතියේ වගේ පෞකාරයෝ ඇතුළු හැමෝම එනවා. දෙවියන්ගේ වදනින් පෝෂණය වෙන්න. අන්න එතනදි තමයි අර පරිසිවරු අර ගිය සතියේත් අපි දැක්කා වචනයකින් අල්ලා ගන්න මාන බලමින් හිටියා. මෙයාලා ස්ත්‍රීයව පව් කර ඉඳද්දිමයිලු මේ ස්ත්‍රීයව ඩැහැගෙන ආවේ. එතකොට බලන්න සාමාන්‍ය මිනිස්සෙකුට තේරෙනව නේද මේ කාම මිත්‍යාචාරය කියන පාපය කොහොමද තනියම කරන්නේ? තව පිරිමි කෙනෙක් ඕකට අවුල් විය යුතුමයි. එතකොට එයාලා මේ පිරිමියව සුද්ධ කරලා පිරිමියව අයින් කරලා කාන්තාව විතරක් දැහැගෙන ඇවිල්ලා ඔන්න නැවතත් ස්වාමින් වහන්සේව පරීක්ෂා කරනවා. අර මෝසෙස්ගේ නීතිය ආයේ ජේසුටම උගන්වනවා. ගල් ගහලා මරන්නට ඕනේ. දැන් ඔබ මොනවද කරන්නේ? දැන් බලන්න උන්වහන්සේ ඔලිව් කන්දට නැගලා යාඥා කළා රාත්‍රියේදී. දැන් මේ කාන්තාවේ රාත්‍රියම දෙවියෝ යාඥා කරලා දෙවිඳුන් දේව තාත්තා එක්ක සංවාදයක යෙදෙද්දි මේ ස්ත්‍රිය මිනිස්සු එක්ක සංවාදයක යෙදුණා. මිනිස්සු සමග තමාගේ ජීවිතය බෙදාගත්තේ වැරදි විදියට. දේව තාත්තත් එක්ක ජේසු පුතා ජීවිතේ බෙදාගත්තේ හරි විදියකට. ඒ වගේ තමයි අපේ ජීවිතත් හරි විදියට දෙවියෝ සමග ජීවිතේ බෙදා ගන්නට පුළුවන්. වැරදි විදියට මිනිස්සු එක්ක ජීවිතේ බෙදා ගන්නට පුළුවන්. මෙයා දෙවියෝ එක්ක යාඥා කරද්දි එයා මිනිස්සු එක්ක පව් කළා රාත්‍රිය. ඊට පස්සේ සමහර වෙලාවට සමහර විශාරදයන් කියනවා උන්වහන්සේ කඳු මත්තේ ඉඳලා උන්වහන්සේ දැක්ක මේ පාපය. හැබැයි කිසිම දෙයක් නොදුටු විලසින් පසුදා ඔවුන් රැගෙන එද්දි ස්වාමීන් වහන්සේ දන්නවා මේ කාන්තාව කරපු පාපයේ බරපතලකම. හැබැයි පාපය ද්වේෂ කළත් පව් කරන්නාට ආදරය කරන දෙවි කෙනෙක් අපි අතර ඉන්න බව දකිද්දි
කොච්චර සැනසෙල්ලක්ද ඔබට මට. මොකද අපි හැමෝම අඩු වැඩි වශයෙන් පව් කරලා දෙවියන්ගෙන් ඈතින් ඈතට ගිය වෙලාවකදී අර ගීතිකාවේ ගායනා කරනවා වගේ කවදා දෙන්නේ දෙවිඳුන් සොයා. ගියදෝ දුරස් වෙන්න කියලා කියනවා. නමුත් උන්වහන්සේ එනකන් අර ආදර තාත්තා වගේ අරයා පව් ගොඩේ ඉද්දි දේව ආදර තාත්තා මේ හැම දෙයක්ම සූදානම් කරනවා. ඒ නැති වෙච්ච පුතාව අද ඒ නැති වෙච්ච දියණියව තමාගේ දෝතට තුරුළු කරගෙන ගැලවීම දෙන්න. ඒ නිසායි උන්වහන්සේ ඒ පව් තමා අපිටටගෙන කුරුසේ මත ලේ සිඳ හෙලා තමාටම ගල් වලින් ගස්සවාගෙන මැයව ගලින් නිදහස් කළා. බලන්න මොනතරම් ලස්සන සිද්ධියක්ද කියලා. දැන් මෙයාලා ගෙනල්ලා ඔවුන් මැද සිටුවලා අර මිනිස්සු වටේට ඉන්නවා, ජේසුත් ඉන්නවා. ඔන්න දැන් ප්‍රශ්නයකට යොමු කරනවා. මේ පාපයට පාපය මෙන්න ඒකට දෙන්න ඕන උත්තරේ මෝසෙස්ගේ නියමය අනුව. දැන් ස්වාමින් වහන්සේ මොකද කළේ? ඒකට එකපාරම උත්තරය දුන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැති ආකාරයෙන් උන්වහන්සේ බොහොම ලස්සන දෙයක් එතනදි කරනවා. උන්වහන්සේ බිමට නැමි ඇඟිල්ලෙන් බිම ලියන්න පටන් ගත්තා. දැන් මිනිස්සු ප්‍රශ්න අහනවා, උන්වහන්සේ ප්‍රශ්නෙට උත්තර නොදී බිම යමක් ලියනවා. දැන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තරයකුත් දෙන්නට ඕන නිසා උන්වහන්සේ කෙලින් සිට දැන් නැගිටිනවා. එතකොට තමයි කියන්නේ ඔබ අතරින් ඉන්නවන කිසිම පාපයක් උත්පත්තියේ සිට මේ මොහොත දක්වා පව් නොකරපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න තියෙනවා ගල, මෙන්න ස්ත්‍රිය ඉන්නවා, ගල ගහන්න. පුළුවන් ද ගල් ගහන්න? සමහර වෙලාවට ඔතනම ඉන්නට ඇති මුළු රාත්‍රියේම ওই ස්ත්‍රිය එක්ක වැරද්දේ හසු වෙච්ච වැරද්දට යොමු කරගත්තු පරිසිවරු අය කැමෝ තවත් නායකයෝ. කොහොමද දෙයනේ ගලක් අරන් ඒ ස්ත්‍රියට ගහන්නේ? ඒ නිසා ඔවුන් ගල් අමෝරාගෙන මේ ස්ත්‍රියට ගල් ගහන්නට එද්දි අර ස්වාමින් වහන්සේ බිම ලිව්වයි කියනවනේ. එතකොට ඒ බිම ලිව්වේ වෙන මොකුත් නෙමෙයිලු. සමහර විශාරදයන් කියන ආකාරයට ඒ මිනිස්සුන්ගේ පව් ගල ගහන්න එනවා සිමියොන් අයියා. එතකොට දකින්නවා තමාගේ පව්. දෙයනේ මම කරපු පව් ටික ලියලා තිනවා. ගල බිම දැම්මා, දුවලා ගියා. ආය ආරොන් සිඤ්ඤෝ එනවා. එයාත් දැක්කා තමා කරපු පව් ලියලා තිනවා. ගල බිම දැම්මා, දුවලා ගියා. මේ විදියට හැමෝම ගල් ටික බිම දාලා දුවලා ගියා. නැවත ස්වාමින් වහන්සේ මොකද කළේ? නැමි ඇඟිල්ලෙන් ලිව්වා. දෙවනි පාරත් උන්වහන්සේ කෙලින් ඊට ගත්තා. නැගිට්ටා. කෙලින් සිට බලන්න මේ වචන වල තේරුම. කෙලින් සිට වටපිටා බලනවා. වටපිටාව බලද්දි කවුරුත් නැහැ. ඉන්නේ මහා ශුද්ධවන්ත ජේසුස් වහන්සේ, අනෙක් පසින් මහා පෞකාර ස්ත්‍රිය. අනිත් හැමෝම ගල් ටික බිම දමා ගොස් හවසන්. ඊට පස්සේ තමයි ස්වාමින් වහන්සේ ඇයව මුහුණට මුහුණ දකින්නේ. ඒ කඳුළුවල ඒ ඇස්වල මැය දැක්කා. මෙච්චර කල් මෙවැනි ඇස් මාව පාවිච්චි කළා. නමුත් මේ ඇස්වල තියෙනවා ආදරයක්, ලෙන්ගතුකමක්. මේ ඇස්වල කුහකකම නැහැ. මේ ඇස්වල පලිගැනීමේ චේතනාව නැහැ. මේ ඇස්වල වරද කරපු මට දෝෂාරෝපණය කරන ඒ විනිශ්චයක් නැහැ. ආදරේ විතරමයි ඇය දැක්කේ. ඒ නිසා ස්වාමින් වහන්සේ ඇයට කියනවා දැන් ඔබ යන්න. ගොස් පව් නොකරන්න. දැන් බලන්න පුදුම රිස්ක් එකක් ජේසු ගන්නේ. මේකට කියනවා කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගත්තා. මොකද ඒ සමාජයටම පව් කරපු සමාජයටම ස්වාමින් වහන්සේ ඇයව අරිනවා. හැබැයි දේවාදරෙන් පොහොනි කරවලා. හැබැයි යන්න පව් කරන්නට එපා. පව් කරයිද? හැම කෙනෙක්ම ඇයව පාවිච්චි කරද්දි පාවිච්චි නොකරපු, ආදරය කරපු, ලෙන්ගතු කරපු, සෙනෙහසින් සමාව දීමෙන් මේ මහා පෞකාරීව ශුද්ධවන්ත භාවයට ඔසවාලපු මේ වදන් වලට පටහැනි වෙන්නට ඇයට පුළුවන් කමක් තිබුණාද? නැහැ. ඇය සමාජයට ගියා. පව් කරන පුද්ගලයා ආයේ ඇය ළඟට එන්නට ඇති. දේව වචනේ මතක් වුණා. පව් නොකර ඇගේ ජීවිතය හදාගත්ත. බලන්න පෞකාරයව ශුද්ධවන්ත භාවයට හරවන න්‍යාව. එනිසයි කියන්නේ repentant sinner is a saint. මනස්ථාපනය වන පෞකාරයා තමයි ශුද්ධවන්තයා. මේ චතාරිකයේදී මේ ශුද්ධෝ කාලයේ එලිපත්තේ සිටින ඔබට මට දෙවි සමිඳෝ කියන්නේ මේ පෞකාරකමෙන් මිදිලා ශුද්ධවන්ත භාවය කරා ඇතුළු වෙන්න. එදා ඒ සීමොන් සෙරනියුස්ගේ සිද්ධිය බලන්න. පස්වෙනි ස්ථානයේදී අපි දකිනවා ඒ ස්වාමින් වහන්සේට කුරුසය දරාගෙන යන්න පුළුවන්කම තිබෙද්දි සීමොන්ට ඉඩ දෙනවා ඒ කුරුසයට කරගහන්න. ඒම ඉඩ දීලා
සීමොන්ව ශුද්ධවන්තයෙක් කරනවා. අදටත් අපි හැම වසරකම 5 වෙනි ස්ථානයේ පාද නමස්කාරේ භාවනා කරද්දී සීමොන් සිරනේවුස් ජේසුස් වහන්සේගේ කුරුසය ගෙන යාමට උදව් වෙනසේක කියලා මතක් කරනවා. ඒකට හේතුව ජේසු ඉඩ දුන්න ඔබටත් ඒ පෞකාරකමෙන් නැගිටලා අප ළඟට එද්දි ජේසු ළඟට එද්දි උන්වහන්සේ ඔබවත් ශුද්ධවන්ත පැටියෙක් කරනවා. බලන්න මෑය සමහර බයිබල් විශාරදයෝ කියන පසු කාලයකදී මෑ ජීවිතය හදාගෙන පාපිෂ්ඨභාවය හදාගෙන මේ මාව ආදරය කරපු මට වැරදි නොකරපු මට සමාව දීම තුලින් ජීවිතයේ හරි මාර්ගයේ පෙන්න පුද්ගලයා හොයාගෙන යද්දි අවසානයේදී කොහෙද හමුවන්නේ? කුරුසයේ දරාගෙන මරණයට යන මේ ස්වාමින් වහන්සේව හමු වෙනවා. සමහර අර බයිබල් විශාරදයන් කියන විදියට වෙරෝනිකාවක් වෙලා මේ පෞකාර ශ්‍රිය කියලා විතරයි කියන්නේ නමක් නැහැ. සමහර අය කියනවා මේ වෙරෝනිකාව කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ පෞකාර ශ්‍රියම තමයි තමාගේ පිස්නා කඩ අරගෙන ඒ පුරුෂ ආධිපත්‍යයේ තිබිච්ච කිසිම පිරිමියෙක් ජේසුස් වහන්සේට උදව්වක් නොකරපු අවස්ථාවේදී ඉදිරියට යනවා කුමන හෝ උදව්වක් කරන්න. ඒ පිස්නා කඩේදී පවා ස්වාමින් වහන්සේ තමාගේ වත රෝපණය කරනවා ස්ථාපිත කරනවා. බලන්න මොනතරම් සෙනෙහසක්ද. ඒ නිසා ස්වාමින් වහන්සේ අද ඔබට මට කතා කරලා කියන්නේත් ඔය සංසිද්ධියම නොවේද? ඒ නිසා තමයි පළවෙනි කියවින යෙශායා කියන්නේ මම පසුගිය දේ සිහි කරන්නෙවත් පෙර වූ දේ ගැන කල්පනා කරන්නෙවත් නෑ, මම අලුත් දෙයක් කරනවා. දෙවෙනි කියවීමේදීත් අපි කියන පසුගිය දේ අමතක කරලා තිබෙන දේ දෙසම නෙත යොබන්න. පාවුලතුමා බොහොම ලස්සනට පිලිප්පි සංඝයේ කියනවා ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමේ විශිෂ්ටතාවය නිසා අනිකුත් සියල්ල මගේ දැනුම බුද්ධිය මම ලබපු උපාධි මේ සියල්ලම කුණු කසල වගේ මට දැනුණා. ක්‍රිස්තුන් වහන්සේ අත්කර ගැනීම උන්වහන්සේත් එක්ක ඒකාබද්ධ වීමම අනෙක් හැම දෙයක්ම ශුන්‍යභාවය මම දැක්ක. ඔබටත් පුළුවන් මේ ශ්‍රිය වගේ ජේසුව මේ චතාරයකදී අල්ලගෙන මේ එතෙරවීම කියන්නේ පාස්කුවට ඇතුළු වෙන්න. අන්න එතකොට මේ සුද්ධෝ සතිය ඔබේ ජීවිතයේ පාපිෂ්ඨභාවය අතහැර සුද්ධබන්ත භාවයට ඇතුළු වෙන අවස්ථාවක් වේ. ඔබත් ගිය සතිය වගේ නාස්තිකාර පුතා නම් මේ සතිය වගේ නාස්තිකාර දියණිය නම් වෙන කොහේවත් යන්නට එපා. අතහැර දමා තිබිච්ච පාපය නැවත කරන්නේ නැතුව ස්වාමින් වහන්සේට බාර දෙන්න. හිස් වෙන්න හොඳ පාපෝච්චාරණයක් කරගෙන මේ සුද්ධෝ සතිය තුළදී සුද්ධවන්ත ජීවිතයක් ගත කරන්නට දෙවි සමිඳු සරණය පතමු. යේසුස් පිටයි.